යම් කෙනෙක් හොයාගෙන යනකොට මේ ධර්මයේ විමර්ශනය කරගෙන යනකොට යාට හම්බ වෙනවා කියන ලෝක බුදුරජාණන් වහන්සේ තමයි මේ විශ්වයටම උත්තරීතරම උත්තමයන් වහන්සේ කියලා. අන්නේ උත්තරීතරම ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් කෙනෙක් ප්‍රේම මාත්‍රයක්, ශ්‍රද්ධා මාත්‍රයක්, ඒ වගේම ශක්ති මාත්‍රයක් ඇති පූජාවක් කරන්නේ, වන්දනාවක් කරන්නේ. ඒ වන්දනාවෙන් පූජාවෙන් ලැබෙන ඵල විපාකය අනුත්තර උත්තරීතර වාහන ඒ ලෝක බුදුරජාණන් වහන්සේ අපි හැමෝම සතුටු භාවයෙන් කරගන්න ඒවන්න උත්තරීතර වැඩ කටයුත්තක් අපි හැමෝටම කරගන්න තිබුණා. ලෝක බුදුරජාණන් වහන්සේ කියමාන වැඩ කියා කියන්නේ බෞද්ධමය වශයෙන් මූලික වශයෙන් අපිට තියෙන ප්‍රධාන තමයි කෙලුත්‍රා භාගතුන් වහන්සේගේ උතුම් කාර්යයක ඒ වගේම උද්දේශකේ වගේ පරිපූර්ණ ඉතින් මේ අවස්ථාවේදී අපි උතුම් මොනතරා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඒ වගේම අග්‍රසාවකෝ මොග්ගල්ලාන මහරහතන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ විශේෂ දාකරණුවේ සම්පත් කරලා ඉතාමත් අපි හැමෝටම එකවර වන්දනාමාන කරගන්න පුළුවන් උත්තරීතර අවස්ථාවක් තමයි මේ කාල සීමාව ඉස්ස කරගන්න තිබුණේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලා මේ උදාාර අවස්ථාව අපිට හදලා දීලා තිබුණා. ඒ වගේම ශ්‍රද්ධාවන්ත ඥානවන්ත කරුණාවන්ත පින්තුන් එකතු පහදු වෙලා ඒ අවශ්‍ය කරන උපස්ථාන කටයුතු සිද්ධ භාවයට පත් කරමින් මේ උතුම් පින්කම් බොහෝම ලස්සනට පිළිවෙලට වෙනද වගේ සිද්ධ භාවයට පත් කරලා මෙවර තවත් වර්ණවත් විදියට ආලෝක පූජාවන් පූජා කරමින් මේ උතුම් පින්කම් මහා සායකත්වයක් ලබා දීලා තියෙනවා. ඉතින් මේ හින්දා හැමෝම දීපත් කරගන්න මේ ලැබුණ අවස්ථාව නැවත වරක් අපිට වන්දනාමාන කරගන්න ලැබුණා වූයේ මේ විදියටම කටයුතු කරගන්න මේ රැස්පත් කරගන්න සීල පුණ්‍ය කුසල ධර්මයන් අපි හැමෝටම උපනිශ්‍රේ වේවා. ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේලාට ගෞරව මහා සංඝරත්නයට ඒ වගේම උතුම් නායකත්ව දරන තුමු දෙනාටම ඒ වගේම රටේ ජනාධිපතිතුමා ප්‍රධාන කොට ඇති ඒ රටපාලනය කරන දෙනතුමා දෙනාටම ශක්තිය ධෛර්ය වාදනාව ඥාන පුදිවා ඒ හැමදාට උතුම් බුද්ධ වන්දනා ධාතු වන්දනා මේවා රැස්පත් කරනවා අපි උතුම් මොහොතක ධර්මයන් ආශි කරගෙන මේ ගෝරකට භයාකාර සංසාරයෙන් අත්මිදලා බ්‍රහ්මා මානියන සූතේ අත්පත් වී සිටින කාන්තේ මේ කුසල් හේතු වේවා වාසනාම වේවා කියලා අපි ආශිර්වාද පුණ්‍ය අනුමෝදනා කරනවා.